පිම්පොත ජංගම මෘදුකාංගය ඔබ මුල්වරට විවෘත කරේ නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ පිම්පොත ගිණුම සැකසීමයි. ඒ සඳහා පිම්පොත ගිණුම සකසන්න යන බටන් එක මත එකවරක් ටැප් කරන්න. ඉන්පසුව ඔබට පිම්පොත ගිණුම සකසන්න යන ෆෝරම් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙහි මුලින්ම ඔබගේ නම ඇතුළත් කරන්න. පසුව ඔබගේ උපන්දිනය තෝරා ගන්න. ඉන්පසුව ඔබගේ ඊමේල් ගිණුමෙහි යූසර්නේම් එක ඇතුළත් කරන්න. පසුව ඔබගේ පිම්පොත ගිණුමෙහි මුරපදය ඇතුළත් කරන්න. මෙම පදය ඔබ ඇතුළත් කිරීමේදී ඔබට ඔබගේ මුරපදය සඳහා ඩිජිට් 6කට වඩා භාවිතා කිරීමට සිදුවේ. ඔබට ඔබ ඇතුළත් කර මුරපදය බලා ගැනීමට හැකිනම් එම මුරපදය ඇතුළත් කරන කොටුවේ කෙළවරෙහි ඇති ඇසක ලකුණ මත ටැප් කරන්න. ඉන්පසුව ඔබ ඉහතින් ඇතුළත් කර මුරපදය නැවතත් ඊට පල්හැන් ඇති කොටුව තුළ ඇතුළත් කරන්න. අවසානයට ඔබ ජීවත් වන ප්‍රදේශයේ නගරය ඇතුළත් කරන්න. දැන් ඔබට ඔබගේ පිම්පොත ගිණුම සකසා ගැනීම සඳහා Save and Continue බටන් එක මත එකවරක් ටැප් කරන්න. ඉන්පසුව ඔබ විසින් සකසාගත් ඔබගේ ගිණුමෙහින් ඔබගේ පිම්පොත විවෘත වනු ඇත. ඉන්පසුව ඔබට ඔබගේ ප්‍රොෆයිල් ඉමේජ් එකක් ඇතුළත් කරගත හැක. ඒ සඳහා ඔබ ප්‍රොෆයිල් ඉමේජ් එක මත එකවරක් ටැප් කරන්න. ඔබට අවශ්‍ය නම් ඔබ ඇතුළත් කර පින්තූරය නිවැරදි ලෙස සකසා ගැනීම සඳහා මෙහි ඇති ඔප්ෂන්ස් භාවිතා කරගන්න. ඔබ තෝරාගත් පින්තූරය ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය ලෙස සකසා ගැනීමට දැන් උඩින් ඇති හරි ලකුණ මත එකවරක් ටැප් කරන්න. පසුව ඔබ තෝරාගත් පින්තූරය ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය ලෙස ඔබට බලාගත හැක. ඔබට ජංගම දුරකථනයෙන් ඔබට මෙම ජංගම මෘදුකාංගයෙන් ඔබට දැන් පිම්පොත මෘදුකාංගයෙන් ඉවත්වීමට ඔබගේ ජංගම දුරකථනයේ බැක් බටන් එක මත එකවරක් ටැප් කරන්න. ඉන්පසු ඔබට පෙනෙන වින්ඩෝවෙන් Yes කියන බටන් එක මත එකවරක් ටැප් කරන්න.